හරි. අපි අද කතා කරන්න යන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය ගැන. ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කිව්වම අපි ඝන වස්තුවක් කියන්නේ මොකද්ද? අපි තල රූපයක් කිව්වහම අපිට පේන්නේ එක පැත්තයි. එතකොට ඝන වස්තුවක් කිව්වහම අපිට ඒ ඝන වස්තුවේ විවිධාකාර පැති පේනවා. කියන්නේ 3D පෙනුමක් පේනවා නම් අපි ඒකට කියනවා ඝන වස්තුවක් කියලා. අපිට 11 වසර 4 වෙනි පාඩම තමයි මේ ඝන වස්තුවක වර්ගඵලය කියලා හඳුන්වන්නේ. එතකොට අපිට ඝන වස්තු 3ක් හම් වෙනවා 11 වසර මේ 4 වෙනි පාඩමේදී කතා කරන්න ඝන වස්තු 3ක වර්ගඵලය හොයන්න. මුලින්ම හම්බෙන්නේ අපිට පිරමීඩය. පිරමීඩය කියනක මොන වගේද කියලා පිරමීඩය කියපු සැනින් අපිට ඔළුවට මැවෙනවා. මොකද්ද මේ පිරමීඩයේ මොන වගේ හැඩයක්ද තියෙන්නේ? එතකොට කොහොමද හැදිලා තියෙන්නේ කියන එක අපේ ඔළුවට වැටහෙනවා. එතකොට අපි දන්නවා පිරමීඩයක් හැදිලා තියෙන්නේ යටි පතුලේ. කියන්නේ ආධාරකය හැදිලා තියෙන්නේ සමචතුරස්‍රාකාරව. එතකොට පැති 4ක් තියෙනවා. මේ පැති 4 ත්‍රිකෝණාකාරව තමයි හැදිලා තියෙන්නේ. එතකොට පිරමීඩයකට තියෙන්නේ මුහුණත් කොහොමද? සමචතුරස්‍රාකාර මුහුණත් එකයි. ඒක ආධාරයේ විදිහට තියෙනවා. ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් තියෙනවා. ඕකේ. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක කොහොමද අපි වර්ගඵලය හොයන්නේ කියලා. අපි දැන් වසර ගණනාවක් පහු කරලා තමයි මේ 11 වසරට ඇවිල්ලා තියෙන්නේ. එතකොට 11 වසරට එනකොට අපි කලින් ශ්‍රේණිවල ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. 2න් 1යි ගුණ කිරීම ආධාරක පාදය ලම්බ උස. 2න් 1යි කියලා අපි දාගන්නවා. ඒ කියන්නේ හඳුන්වා දීලා තියෙන සූත්‍ර. 2න් 1 ගුණ කිරීම ආධාරක පාදය කියන්නේ මේ යට තියෙන පාදය. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය හැදෙන්න ආධාර වෙලා තියෙන පාදය තමයි අපි ආධාරක පාදය විදිහට හඳුන්වන්නේ. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ආධාරක පාද 2න් 1යි ආධාරක පාදය ලම්බ උස. ඔයාලට මේ රූපේ දැක්කනවා ලම්බ උස කියන්නේ මොකද්ද? ආධාරක පාදය කියන්නේ මොකද්ද කියලා. ඒක ගැන අපි ලොකුවට කියන්න යන්න ඕනේ නැහැ මෙතන. මොකද කලින් ශ්‍රේණිවල ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි කිව්වා පිරමීඩය හැදිලා තියෙන්නේ ත්‍රිකෝණාකාර මූණත් 4කිනුයි සමචතුරස්‍රාකාර මූණතකිනුයි කියලා. එතකොට සමචතුරස්‍රාකාර මූණතේ කොහොමද අපි වර්ගඵලය හොයන්නේ? එකක් පොඩි පන්තිවල ඉඳලා ඉගෙන ගන්නවා කොහොමද සමචතුරස්‍රාකාර මූණ වර්ගඵලය සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කියලා. සමචතුරස්‍රයක අපි වර්ගඵලය හොයන්නේ මේ සමචතුරස්‍රයේ තියෙන විශේෂත්වය තමයි මූණත් 4ම දිගින් සමානයි. එතකොට අපිට ගන්න පුළුවන් දිග වැඩි කිරීම දිග කියලා, පළල වැඩි කිරීම පළල කියලා ගන්න පුළුවන්. ඒ ආකාර දෙකම හරි. නමුත් අපි මෙතන තියෙනවා දිග වැඩි කිරීම දිග කියලා. හරි. දැන් අපි හොයාගත්ත ත්‍රිකෝණයකයි සමචතුරස්‍රයකයි වර්ගඵලය. අපිට මෙතනදී තියෙන්නේ ඝන වස්තුවක වර්ගඵලය හොයන්න. මේක හැදිලා තියෙන්නේ මේ පිරමීඩය කියන ඝන වස්තුව ත්‍රිකෝණාකාර මුහුණත් 4යි සමචතුරස්‍රාකාර මුහුණත් 2යි. අපි පුතේ පිරමීඩයේ වර්ගඵලය පිරමීඩය කියන්නේ ඝන වස්තු තියෙනවනේ. ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය අපි හඳුන්වනවා මේ ගණනය කිරීම වලදී කැපිටල් A අකුරින්. කැපිටල් A අකුරින් අපි ගන්නවා ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. ඊට පස්සේ සිම්පල් A අකුරෙන් අපි ආධාරක පාදයේ විදිහට අපි ඒක ආදේශ කරගන්නවා. අර ගණනය කිරීම වලදී මේ අපිට වාක්‍ය සම්පූර්ණයෙන් ලියලිය මෙතන ඉන්න කරදරයිනේ. සූත්‍රයක් ගන්න ඕන නිසා අපි ආදේශයක් කරගන්නවා සිම්පල් A අකුර ආධාරක පාදයේ විදිහට ලම්බ උස L විදිහට. ඊළඟට දැන් අපි පල්ලෙහා තියෙන පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය චුට්ටක් බලන්නකෝ. A සිම්පල් A. එතකොට සිම්පල් A කියන්නේ මොකක්ද? ආධාරක පාදය. මෙතනදී දැන් මේ පිරමීඩයේ ආධාරක පාදයේ විදිහට පිරමීඩයේ සමචතුරස්‍රයේ පැත්තක දිග සමානයි මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයට. අපිට ඒක හොඳින් පේන්න තියෙනවා මේ පළවෙනි රූපේ. මොකද ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ
සමචතුරස්‍රයේ පාදයක් ආධාර කරගෙන. එතකොට ඒ දෙක සමානයි. එතකොට අපි ගන්නවා මෙතනට ඒ ගුණ කිරීම ඒ කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒකට එකතු කරනවා අපි ත්‍රිකෝණ 4ක කියන්න තමයි 4 ගුණ කිරීම කියලා දාලා තියෙන්නේ. 4 ගුණ කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ අපි දෙකෙන් එක ගුණ කිරීම. මම කිව්වා ආධාරක පාදයයි සමචතුරස්‍රයේ පාදයක දිගයි එක සමාන හින්දා ඒ අකුර එතනටත් අපි දා ගන්නවා. ඒ ගුණ කිරීම L කියන්නේ ලම්බ උස. ඊට පස්සේ මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට එනවා ලස්සන පොඩි සූත්‍රයක්. අපි මේක සුළු කරගන්නවා මෙච්චර ලොකුවට නැතුව සුළු කරගත්තාම අපිට ලස්සන සූත්‍රයක් එනවා. A වර්ග ධන 2AL. මේ 2AL කියන අතර අපි දන්නවා මේ දාලා නැති වුණාට තියෙන්නේ ගුණ කිරීමක් කියලා. A වර්ග ධන 2AL. හරි. එතකොට අපි දන්නවා දැන් කොහොමද පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? A වර්ග ධන 2AL. මේ ලොකු විස්තරය ඔයාගේ ඔළුවේ තියනවා වගේම ඔයා මූලිකවම ඔළුවේ තියාගන්න ඕන මේ සූත්‍රය. මොකද ඕනෙම ගානක් ආවහම ඔයාට කොහේවත් දුව ඉන්න දෙයක් නැහැ. මේ සූත්‍රය මතක නම් ඔයා සූත්‍රය දාගත්තා. ඒ අකුරෙන් හරි. ඒ අකුරෙන් ආධාරක පාදේ කියවෙන්නේ. ධන එතකොට ආධාරක පාදයේ වර්ග වෙන්න ඕනේ. ඊට පස්සේ 2 වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. මෙහෙම තමයි මේවට ආදේශ කරගන්න ඕනේ කියලා ඔයාට මුලින් ගේම ගහන්න පුළුවන්. එතකොට ඔයාට ලොකු වෙලාවක් මේ ප්‍රශ්නේ රැඳිලා ඉන්න වෙන්නේ නැහැ. අපි යම් පල්ලෙහාට පොඩි අභ්‍යාසයක් අරගෙන තියෙනවා. ඔයාලගේ අභ්‍යාස පොතේම තියෙන එකක් තමයි මම ගත්තේ. සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වූ පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස කීයද? සෙන්ටිමීටර් 15ක් කියලා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. අපි වටේ යන්න ඕනේ. අපි කෙලින්ම ගමු අපේ සූත්‍රය. කැපිටල් A සමානයි සිම්පල් A වර්ග ධන 2AL. එතකොට අපිට පේන තියෙනවා දෙවෙනි වාක්‍යයෙන් අපි ඒකට ආදේශ කරගෙන තියෙනවා. ඒ කියන්නේ ආධාරක පාදයනේ. එතකොට අපි ඒ අකුරට 20 අපි කියන්නේ සමචතුරස්‍ර මම කියන්නේ ආධාරයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20. එතකොට ත්‍රිකෝණයට ආධාරක පාදයේ 20ක් වෙන්න ඕනේ. ඊට පස්සේ A සමානයි 20යි. එතකොට L සමානයි අපි ගන්නවා 15යි කියලා මේ විදිහට අපි මේක සුළු කරගත්තාම අවසාන පිළිතුරු විදිහට අපිට එනවා සෙන්ටිමීටර් 1000ක් මොනවාද පොස්සටද පොල්ලටද මොනවාද වර්ග සෙන්ටිමීටර් 1000. මේ වර්ග සෙන්ටිමීටර කියන එක දැන් අපිට වර්ගඵලය හොයන්න කියලා තියෙන්නේ. වර්ග සෙන්ටිමීටර කියන එක අනිවාර්යෙන් අපි ලකුණු කරන්නම ඕනේ. මොකද අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණ අහිමි වෙලා යනවා. අපි වර්ග සෙන්ටිමීටර කියන මේ උඩ චූටි දෙක දැම්මේ නැත්තම්. හරි. අපි ඊළඟට යමු. අපිට ඊළඟට තියෙනවා කේතුව. කේතුව මේකට සමාන අපි මේ ජීවත් වෙන පරිසරයේ විවිධ හැඩ තියෙනවා. මේක හැදිලා තියෙන්නේ පුතේ වෘත්තයකිනුයි වක්‍රාකාර පෘෂ්ඨයකිනුයි. එතකොට අපි මේ වක්‍රාකාර පෘෂ්ඨයේ වෘත්තයේ මේ වර්ගඵලය වෙන වෙනම හොයාගෙන කලින් එකේ වගේම එකතු කරන්න. එතකොට තමයි අපිට කේතුවේ වර්ගඵලය හොයාගන්න ලේසි වෙන්නේ. වෘත්තයේ වර්ගඵලය අපි දන්නවා ඉහළ පන්තිවල අපි ඉගෙන තියෙනවා. පහළ පන්තිවල ඉගෙනගෙන තියෙනවා. අපි කොහොමද වෘත්තයක වර්ගඵලය හොයන්නේ කියලා. වෘත්තයේ වර්ගඵලය හොයන්නේ වර්ග 5r වර්ග. මොකද්ද 5r වර්ග. එතකොට දෙවෙනි කොටස තියෙනවා. දෙවෙනි කොටස මම කියවා වක්‍රාකාර කොටසක් කියලා. එතකොට අපි මේකට සූත්‍රයක් තියෙනවා 5r. r කියන්නේ අරය, l කියන්නේ ඇල උස. කියන්නේ ලම්බ උස. හරි. එතකොට පළවෙනි එකත් අපි දැන් වෘත්තයේ තියෙන 5 කියන විදිහට ඔයාලට දන්නවා මම වෙද්දි ඉගෙනගෙන තියෙනවා. මොකද මේ වෙද්දි උගන්වලා තියෙනවා වෘත්තයේ වර්ගඵලය හොයන්න. එතකොට ඔයාලා මේක දැනගෙන ඉන්න එපා. 5 කියන එක වෙනුවට අපිට 3 දශම ගාණක් තියෙනවා. නමුත් අපිට ලේසි අපි 22 බෙදීම 7 කියන විදිහට අපි ගණනය කිරීම වලට යොදා ගන්නවා නම් අපිට ලේසි ඒක. හරි. R කියන්නේ අරේ කියන එක දන්නවා. L කියන්නේ ඇල උස කියන එක අපි දන්නවා. අපි යම් පල්ලෙහාට. මේ තියෙන්නේ කේතුවක මෙන්න මේ ඇල උස තමයි
L විදියට හඳුන්වන්නේ. ආධාරකයේ අරය තමයි R විදියට හඳුන්වන්නේ. හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 5RL ධන 5R වර්ග. මේ විදිහට තමයි අපි මේක හොයාගන්නේ. අපි එහෙනම් යම් පොඩි ගානක් හදලා බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. තියෙනවා ආධාරකයේ අරය තියෙනවා සෙන්ටිමීටර් 14ක් කියනවා. ඇල උස සෙන්ටිමීටර් 20ක් කියනවා. කියන්නේ මේ ගානේ R කියන එක 14යි L කියන එක 20යි. පස්සේ අපි ඔන්න හේතුයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා සූත්‍රය ලියුවා. ඊට පස්සේ අපි ඒකට ආදේශ කරලා දෙවෙනියට ලියුවා. ඔන්න ලස්සනට ගාන අපි කපලා කොටලා වර දන්නවනේ මේ කපලා කොටලා හදන්න නේ. 22 බෙදීම 7 කිව්වහම 14ට 2යි 7ට 1යි කියලා බෙදා ගන්න දන්නවනේ. මේ විදියට සුළු කරලා අවසාන උත්තරේ විදියට අපිට එනවා 1496යි මොනවාද? වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලයක් හොයනවා නම් පුතේ අනිවාර්යෙන් වර්ග සෙන්ටිමීටර් කියන එක දාන්න ඕනේ. නැත්නම් ඔයාගේ ලකුණ ඔයා අහිමි කරගන්නවා. එච්චර මහන්සි වෙලා ගාන හදලා ඉවර වෙලත් ඔයාට මොකද වෙන්නේ මේ ලකුණ නැති වෙලා යනවා. පල්ලෙහාට යමු. අපේ අවසාන ඝන වස්තුව මොකක්ද? අපේ අවසාන ඝන වස්තුව ගෝලය. ගෝලය අපිට බැලුමට අපිට කියන්න බෑනේ මෙන්න අපිට 3D විදිහට ගෝලයක් පෙන්වන්න අමාරුයි. එතකොට ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය තමයි 4යි 5R වර්ග. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය. ඒකේ ලොකු විස්තරයක් ඔලුවට ගන්න දෙයක් නැහැ. අපිට ඕනේ මේකෙන් ගානක් හදන්න විතරනේ. දැන් ඉතිහාසය සිංහල වගේ දේවල් වල වගේ අපිට විස්තරාත්මක මොනවද ලියන්නේ නැහැ. මේ වගේ ගානක් තමයි ඔයාට රූප සටහනක් දීලා හදන්නේ. එතකොට ඔයා මේනලි තියාගන්න ඕනේ මේ සූත්‍ර 4 විතර සූත්‍ර 3 විතරයි ඔළුවේ තියාගන්න ඕනේ. වෙන කිසි දෙයක් ඔයාට අදාළ වෙන්නේ නැහැ. අපි බලමු මේකෙන ප්‍රශ්නයක්. අරය 14ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. එතකොට 4යි 5R වර්ග කියලා සූත්‍රය ගත්තා. 5 විදිහට අපි සූත්‍රයට ආදේශ කරගන්නවා 22 බෙදීම 7. පස්සේ R විදිහට අපිට දීලා තියෙන මෙතන R කියන්නේ R. කොට සෙන්ටිමීටර 14යි වර්ග R වර්ග කිව්වහම 14න් 14 වැඩි කරනවා. ඊට පස්සේ අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා 2474යි වර්ග සෙන්ටිමීටර විදිහට. මේ සුළු කිරීම හරියටම කරගන්න පුතේ. සුළු කිරීම කරගන්න අමාරු තැන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේවා සුළු කරන විදිහ වෙනම ෂෝට් වීඩියෝස් දෙන්නම්. අපි මේ පාඩමේ සාරාංශයට අවිල්ලා ඉන්නේ. සාරාංශය තමයි සමචතුරාකාර ආධාරකයේ පැත්තක දිග A උද ත්‍රිකෝණාකාර මුහුණක ලම්බ උස L උද ඍජු ඝන පිරමීඩයක ලොකු විස්තරයක් නැහැ. මේ පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ A වර්ග ධන 2AL. ආධාරකයේ අරය R ද එහෙම විස්තරයක් තියෙන එක අපිට දාන්න නැහැ. හේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ R කිය 5RL සහ ඒකට එකතු කරන අපි 5R වර්ග. ඊට R අරය වුණාම ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි 4යි 5R වර්ග. මේක තමයි සාරාංශය. ඔයා ඔය සූත්‍ර 3 මතක තියාගත්තා නම් ඔයාට මේකේ මේ ගානක් හදලා ගේමක් ගන්න එක එච්චර දෙයක් නෙමෙයි. හරි ඔයාලට පාඩම වෙලයි මම හිතන්නේ එච්චර වෙලා ගියා කියලා. තව මේ වගේ ෂෝට් වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.